හරි අහගන්න. දශම සංඛ්‍යා එකතු කරනකොට එකතු කරනකොටයි අඩු කරනකොටයි කරන්න තියෙන එකම වැඩේ මේ තියෙන දශම සංඛ්‍යාව ස්ථානීය ගණන්. ඒ කියන්නේ දශම තිත එක කෙලින් එන විදිහට ලියා ගන්න. දැන් මේකේ පළවෙනි ගානේ 12.5 6.2 ලියලා එකතු කරන්න තියෙන්නේ. දශම තිත එක කෙලින් එන්න ලිව්වා එකතු කරා. ඒතර 5යි 2යි 7යි 6යි 2යි 8යි මෙතන එකයි. එතකොට උත්තරේ එනවා 18.7 කිය. හරි. දශම තිත එක කෙලින් එන්න පහළට ලියලා එකතු කරන්න තියෙනවා. දාන්න දෙවෙනි ගානේ තියෙන උදාහරණ ගාන මෙතන 78.2. ඒකට එකතු කරන්න තියෙනවා 12.2. දැන් පුතේ මේකේ මෙතන එකතු කරන්න නැත්නම් ඒවට ස්ථාන වලට හිස්තැන් තියෙනවා නම් ඒවට බිංදු දාගන්න ගැටලුවක් වෙන්නේ නැහැ. නොදැම්මා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. දැන් එකතු කරන්න. එතකොට එන්නේ 2.0යි 2යි 6යි 2යි 8යි 8යි 2යි 10න් බිංදුව එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට එනවා. ඒතකොට 7යි 1යි 8යි 1යි 9යි. එතකොට දශම තිත නොහොම. හරි. ඊළඟට තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ තියෙන්නේ 19.7 ඒකට එකතු කරන්න ඕන 0.23. එතෙන්දී 3යි 2යි 5යි 7යි 2යි 9යි 9යි 0.9යි මෙතන 1යි. එතකොට එන උත්තරේ 19.95. හරි. ඊළඟ ගාන හතරවෙනි ගාන 26.8 2.5 හරි ස්ථානීයගේ අනුරූප වෙන්න කියලා එකතු කරන්න. හරි. එකතු කරාම එන්නේ කොහොමද? 7යි 4යි 11න් 1 එකක් ඉතිරි 8යි 1යි 9යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි 6යි 1යි 7යි 2යි 9යි මෙතන 2. එතකොට එනවා 29.4යි 1 කියලා හතරවෙනි ගාන. එකම විදිය. දශම සංඛ්‍යා එකතු කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න තියෙන්නේ. ස්ථානීයයන් අනුරූප වෙන්නේ දශම තිත එක කෙලින් ලියලා එකතු කරන්න. පස්වෙනි ගාන. ඔන්න ආවා වෙනවා අපිට පූර්ණ සංඛ්‍යා කියන්නේ දශම සංඛ්‍යාවකට පූර්ණ. දැන් මේක දශම සංඛ්‍යාවක්. මේක පූර්ණ සංඛ්‍යාව. මේක දශම ස්ථාන නෑනේ. එතකොට ඇත්තටම මේ තියෙන්නේ. හරිද? ඇත්තටම මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ළමයි මෙතන බිඳුවයි දශම දැන් මේකේ ප්‍රශ්නයක් නෑ 0.25 කියන එක ඔයාලට දශම තිත පේන්න තියෙන. ඒතකොට 99 99 තියෙන්නේ 99.0. එහෙනම් 0.25ට 99 එන්න ඕන ওই විදිහට. 99.0ක් එකතු කරන්න ඕන. එතකොට නැත්නම් මෙතෙන්ට නැත්නම් බිඳුවක් දාගන්න. මෙතෙන්ට නැත්නම් බිඳුවක් දාගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් එකතු කරාම 5.5යි 2.2යි 9.9යි 9යි එතකොට එන්නේ 99.25 කියලා එනවා. පූර්ණ සංඛ්‍යාවකට දශම සංඛ්‍යාවක් එකතු කරනකොට පූර්ණ සංඛ්‍යාවේ අග තමා දශම තිත තියෙන්නේ. හරි. ඊළඟට එතනත් එහෙමයි. එතකොට මේ 87 කියන එක ඔයාලට තේරෙන්න ඕන මේ තියෙන්නේ 87.0යි. ඒකට 12.89ක් එකතු කරන්න තියෙන්නේ. එහෙනම් 87.0ට 12.89ක් එකතු කරන්න. එතකොට නැත්නම් මොකද්ද කරන්නේ? මෙතෙන්ට බිඳුවක් දාගන්න තව. එකතු කරාම එනවා 0.9යි 9යි 8 0.8යි 8යි
7යි 2යි 9යි 8යි 1යි 9යි 99.8යි 9. හරි. තව ගානක් බලමු. හරි. මෙතන තියෙනවා 700. දැන් මේකෙත් දශම තිත පේන්න තියෙනවා. මේකෙත් දශම තිත පේන්න තියෙනවා. එහෙනම් පහලට ලියා ගන්න. 789.5 15.6යි 1. එතෙන්දී නැත්නම් මොකද්ද කරන්නේ? බිඳුවක් දාගන්න. මෙතෙන්ටත් පැටලෙනවා නම් බිඳුවක් දාගන්න. දාගත්තේ නැහැ කියලා ගැටලුවක් නැහැ. එතකොට මෙතන 1යි 6යි 5යි 11න් එකක් ඉතුරුයි. 9යි 1යි 10යි 10යි 5යි 15න් 5 එකක් ඉතුරුයි. 8යි 1යි 9යි 1යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 7යි 1යි 8යි. දශම තිත වෙනස් වෙන්නේ නැහැ. තියෙන තැන. ඒකට එනවා 805.1. හිතනවා දැන් තේරුණා කියලා වැඩි. දැන් ඊළඟ ගන්න. බලන්න 391.8යි 9. 586.9යි 8යි 7. මේකට එකතු කරන්න තියෙන්නේ. ආ එකතු කරනකොට මොකද? 0.7යි 7යි 9යි 8යි 17න් 7 එකක් ඉතුරුයි. 9යි 8යි 17යි 1යි 18න් 8 එකක් ඉතුරුයි. 6යි 2යි එතකොට 8යි 9යි 8යි 17න් 7 එකක් ඉතිරි. 5යි 3යි 8යි 1යි 9යි දශම තිත වෙනස් වෙන්නේ නැහැ. මෙතනම තියෙනවා. 978.8යි 7යි 7. ඔන්න එහෙනම් දශම සංඛ්‍යා එකතු කරන පාඩම. ඒතකොට මොකද්ද මතක තියාගන්න ඕනක දෙකම දේ? පළවෙනි කරුණ. එතකොට දශම සංඛ්‍යා එකතු කරනකොට දශම තිත දශම තිත එක කෙලින්. එක කෙලින් පිහිටන විදිහට පිහිටනසේ පහලට ලියා මොකද්ද? ස්ථානීය අගයන්ට ස්ථානීය අගයට අනුරූපව එකතු කිරීම සිද්ධ කරනවා. සිදු කරා. මං හිතනවා ඒක තේරුණා කියලා. දැන් ඔයාලට පුතේ මේ පාඩම් ඕනි වෙන්නේ ඇත්තටම දශම සංඛ්‍යා එකතු කිරීම එහෙම ඕනි වෙනවා හැමතැනටම. මොකද ඔය ලඝු ගණක පාඩමේදී ලඝු ගණක ලඝු ගණක කියන්නේ දශම සංඛ්‍යා එක දශම සංඛ්‍යා. එතකොට දශම සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න අපිට එතෙන්දී ලඝු ගණක වලදී ගොඩක් බහුතව භාවිතා වෙනවා. එතකොට අනිත් ගොඩාක් සංඛ්‍යාවලදී අපිට ඔය එකතු කිරීමේදී ওই සංකල්ප ටික ඕනි වෙනවා. ඒකින්ද මතක තියාගන්න දශම සංඛ්‍යා එකතු කරනකොට ආය අමතක වෙන්න බෑ දශම තිත එක කෙලින් පිහිටන විදිහට ලියලා එකතු කරන්න තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ඔයාලට දීලා තියෙන අභ්‍යාසේ කරන්න පුළුවන්. ඒකේ ගණන් 100ක් තියෙනවා මං හිතන්නේ. ගැටලුවක් තිබුණොත් විමසන්නේ ඊළඟ එකේදී අපි ගණිත දශම සංඛ්‍යා අඩු කිරීම යටතේ ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.